යාළුවනේ කොහොමද මගේ channel එකට ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම අදත් ඉතින් challenge එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද වෙනස්ම විදිහේ challenge එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්න පේනවා ඇති කැලයක් මැද්ද ඉඳන් වෙන්නේ. ඉතින් කැලයක් මැද්ද ඉඳන් නෙමෙයි වෙන්නේ ඇත්තම කිව්වොත් අද පාරත් එක්ක තමයි වැඩේ වෙන්නේ. වෙනදාට චතුමිනව ගන්නවා කියලා ඔයාලා හැමෝම මට බයිනවනේ. ඉතින් අද චතුමිනව නෙමෙයි වෙන එක්කෙනෙක්ව ගත්තා විහංග කියලා පොරක්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් තව පේන්නේ නැහැ. යාව ඉස්සරහට පේන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම යන්න ඉන්න මම සාදරයෙන් vlog. යාළුවනේ දැන් චතුමින වෙනුවට අද ගත්තේ වෙන කෙනෙක් ඔයාලා දන්නත් ඇති. ඉතින් වෙන්න මෙයා තමයි දන්නේ. ඉතින් ඔයාලා දන්නවත් දන්නේ නැහැ. ඉතින් අද මං challenge එකේ නෑ. මෙයාට තමයි challenge දෙන්නේ. challenge එක පෙරදුනොත් වෙන ඩෙයා එක දැම්ම කියමුද පස්සේ කියමුද? පස්සේ කියමුලු. අතනදී කියමු. දැන් ඉතින් අපි යම් පාරට. මෙයාගේ චරිත සහතිකය ආද ඉවර කරනවා. යා. ඉතින් මගේ channel එක තව subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment පාරකුත් දාන්න මතක් කරන්න. බලමු. යාළුවනේ දැන් අපි challenge එක කරන්න දැන්ට යන ගමන් ඉන්නේ ඉස්සරෝම normally challenge වලින් තමයි high එකට යන්නේ. ඉතින් බලමු කොහොමද කරන්න පුළුවන් වේද කියලා. මෙයාවත් තව දන්නේ නැහැ challenge එක. ඉතින් බලමු කොහොමද යන්නේ කියලා. ඉස්සරෝම අපි කඩයක් ගාවට ගිහිල්ලා පොඩි කඩයක් සම්බන්ධව තමයි කරන්න තියෙන්නේ. ටොපි ගන්න ආසයි නේද? ඔව් ටොපි ගන්න ආසයිලු. එහෙනම් බලමු ඉතින්. Oh my god. දැන් ඉතින් අපි බලමු අපේ ක්‍රීඩකයා කොහෙන්ද ඉතින් පොඩ්ඩක් ළඟට මෙයා තමයි ඉතින් දැන් challenge එක කරන්න යන්නේ. ඉතින් බලමු මේ වැඩි කෑ ගහන්නෙත් නැහැ සද්දෙත් ඇහෙනවද දන්නෙත් නැහැ. ඉතින් මෙයා තමයි දැන් මෙව කරන්නේ. ඉතින් අපි පළවෙනි challenge එක මොකද්ද කියලා දන්නවද? යංග පොඩ්ඩක් අරහැට challenge එක කියන්නේ පළවෙනි challenge එක තමයි දැන් කඩයක් ගාවට ගිහිල්ලා හරිද? කඩින් දැන් මොකක් හරි දැන් මං ගාව තියෙන රුපියල් 50. හරිද? බබල් ගම් එකක් වෙන්නේ සාමාන්‍යයෙන් කීයද? රුපියල් 10න්. හරිද? රුපියල් 10 අරගෙන හරිද? රුපියල් 10 අරගෙන මේ 50 දීලා දුවන්න තියෙන්නේ. පස්සේ 50යිද මම මොකවත් දන්නේ නැහැ. දුවන්න තියෙන්නේ කිසි කතා නැහැ. දුවන්න තියෙන්නේ. රුපියල් 50ක් දීලා දුවන්න තියෙන්නේ. හරිද? මම ඉතින් දැන් ඈත ඉඳන් වීඩියෝ කරනවා. මම ඈත ඉඳන් හොරෙන් වීඩියෝ කරනවා. මටත් එක්ක කුටි කන්න වෙයිද දන්නේ නැහැ. බලමු. ඒ අතෙන් නේද බයිසිකලේ කවුරු හරි අරන්ද දන්නේ නැහැ. හරි. එහෙනම් මචං බේන් රුපියල් 50 බේන් කඩේට යන්න. ඕන් දැන් කඩේට යන ගමන් තියෙන්නේ පොඩ්ඩක් දෙකක්ම ගේ. මම අතන තමයි යාළුවනේ කඩේ තියෙන්නේ. යන හොර මම ඇතුළට ගියා. මම නම් දුවනවා දාගෙන. අද ආවේ බයිසිකලේ පේනවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් එහාගෙන ඉන්නම් බබල් ගම් දෙක දුන්නා. මම පොඩ්ඩක් හැංගිලා ඉන්නම් යාළුවනේ වෙන්න මේ හරියට වෙලා. 5 minutes later. අද යාළුවනේ කැමරාව කොල්ටි අඩුනේ. guys මම ඒක කළා. දැන් අපි හිටින් ඉක්මනට එකේ ඉතුරු දෙන්න නැද්දවා. අරියා. let's go. හරි යාළුවනේ පළවෙනි ටාස්ක් එක කරලා ඉවරයි. ඉතින් යාළුවනේ පළවෙනි challenge එක කරලා ඉවරයි. මටත් එකක් ගෙනවන්න. මොකද හිතුනේ කරනකොට? මොකද නෑ ඉතින් වරකම් කරා වගේ හීනකුත් දැනුණා. මුතු කවුද යකෝ මට කෝල් කරන්නේ? Apple iPhone 16 Max Smart. මට 16 ෆෝන් එකක් ගන්න කියලා කෝල් එකක් ගන්නවා. නෙමෙයි. ඉතින් මොකද තත්ත්වේ? අවුලක් නැහැ හොරෙන් ගණන් වුණා. මම හොරකම් කරා වගේ දැනුමක් දෙවුනේ වුණාට මම එයාට 50ක්ම දීලා
අපි ආ 20 විතරයි බඩු ගත්තේ 30ක් ඉතුරුයි. චුවින්ගම් දෙයක් ගත්තා. ඉතින් අපි දැන් ඊළඟ චැලෙන්ජ් එකට යනවා. මේ යකාමට චැලෙන්ජ් කියන්නෙත් නෑ. චැලෙන්ජ් ඇවිල්ලා යාළුවෝ චැලෙන්ජ් ඇවිල්ලා චැලෙන්ජ් පහක් තියෙනවා. පහෙන් එකක්වත් කරගන්න බැරි වුණා. ඉතින් යාළුවනේ මෙයාට කන්න වෙනවා. මහා පාරමැද මොකද්ද? මහා පාරමැද නයිස් මිරිස් කෑල්ල. නයි මිරිස් කියන්නේ අර සාමාන්‍ය පොඩි මිරිස් කෑල්ල. හරිද? ඉතින් බලමු අපි මෙයාට කරගන්න පුළුවන් නේද? බැරි වෙයිද කියලා. අපි එහෙනම් දැන් යන චැලෙන්ජ් 2 එකට. ඒක ඉතින් අපි බලන්න යන්කෝ කොහෙට හරි. යම්. let's go. ඔයාලා මොනවද මේ වෙලාවේ මේක ගැන කියන්න තියෙන්නේ? සතුටුයිද? සතුටුයි චරිත සාතිකේ යවුල් කරා. ඔව්. ඔයා ඉතින් මේ පැත්තේ නෙමෙයි. යාළුවනේ පළවෙනි චැලෙන්ජ් එක නම් වැද්දා වගේ කරා. ඒක ඉතාමත් ලේසියෙන් කරා. ඉතින් දැන් තියෙන්නේ චැලෙන්ජ් 2. දන්නවද චැලෙන්ජ් 2 එක? වෙන්න මේකයි කියන චැලෙන්ජ් එක. හරිද? මේ පැත්ත පොඩ්ඩක් බලන්න. පළවෙනි චැලෙන්ජ් එක තමයි මේ පැත්තට එන්නකො. චැලෙන්ජ් එක තමයි දැන් කවුරු හරි අහමු පුද්ගලෙක්. කවුරු හරි පුද්ගලෙක්. හරිද? පාරේ යන පුද්ගලෙක්. පාරේ යන පුද්ගලෙක්ට හරිද? හම්බ වුණාම කොහොම හරි කමන්නේ කතා කරලා ඔයා ලස්සනයි කියලා දුවන්න ඕනේ. ඒකත් දිවීමක් තියෙනවා. කරන්න කැමතිද? මට 195ක් විතර ෂුවර් මේක කරගන්න බෑ කියලා. පෙරදුනොත් ඉච්ඡාඩ වෙන අතන හොඳට ගොඩ කට්ටිය ගැවසෙන තැනක් තියෙනවා. ලැජ්ජ වෙන්න තියෙනවා. ඉතින් ලැජ්ජ වෙනවා කියන්නේ. ඉතින් දැන් පටන් ගමුද එහෙනම්? ඔයා කැමතිද? බයිසිකලේ මගක් යනවා. බයිසිකලේ යන්න ඕනේ. මෙතන ඉඳන් අපේ ගෙදර ඉස්සරහ ඉඳන්. ළඟක් ඕනේ. යාළුවනේ ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි වැඩේ පටන් ගන්නෙ. කට්ටිය නම් ඉන්න ඇති තරම්. කැමති එක්කෙනෙක් තමයි පූ තෝරගන්න ඕනේ. දැන් තාම කෙනෙක් නෑ මම මේ ලොකු අයටත් ලස්සනයි කියන්න බෑනේ. බෑ දැන් එන එක්කෙනාට ඕනියක් කෙනෙක් විදිහට මේ දැන් ඕනියක් කෙනෙක් ආවත් එයාට කර හැකි. ඉතින් මේ ඉන්නේ මට කරන්න බෑ. හරිද? දැන් ඉතින් හොයන්න පාරේ හැට එහෙම පැත්තට ගිහිල්ලා අර කඩේ කට්ටියත් එන ටිකේ අය තියා දැන් ඉතින් හොයන්න අර එහා පැත්තට ගිහිල්ලා මේ පැත්තේ එහෙම හොයන්න. ඔතෙන්ට ලයින් එහා පැත්තේ සයිඩ් එකෙන් ඉන්නේ. ඔව් යාළුවනේ අතන ඉන්නවා. චාතකන එන්න එපා. එහා පැත්තේ යන්න. දුවන්න. ඒව රූස්වලයි දිනේ. එපා. යාළුවනේ මට මරු වැඩක් නියුනේ. අයියෝ. යන්න කිව්ව ඔයත් මේ වෙලාවේ මාමනේ අප්පා. ඔයා අයියේ මේ වෙලාවේ අපි චැලෙන්ජ් එකක් කර හිටියේ. අයියෝ. බයි. හලාට දෙන්න. අඩ ඒක බෑ බා. ඒක බෑ. එහෙම රූල් එකක් තිබ්බේ නෑනේ. එහෙම බෑ අඩෝ. රූල් එකක් තිබ්බේ නෑනේ. මට හිතෙන්නේ අද ඉවරයි වගේ. රූල් එහෙම කියන්න ඕනේ. මං කිව්වනේ අයියෝ. කරන්න දෙයක් නෑ. හරි කමන්නේ. චැලෙන්ජ් එකත් මෙයා වින් කරා. තව චැලෙන්ජ් එතකොට දෙකයි තුනක් තියෙයි. බලමු ඉතින් ඒ චැලෙන්ජ් උත් කරන්න පුළුවන් වේද කියලා. කොහොම හරි කරන්න බෑ. චරිත සහතික ඉවරම කරනවා. බලමු. යාළුවනේ දැන් තියෙන තුන්වෙනි චැලෙන්ජ් එක තමයි මොකද්ද? කරණ කීයක්ද? එක දිගට කරණ 20ක් ගන්න එක තමයි තුන්වෙනි චැලෙන්ජ් එක. බලමු තුන්වෙනි චැලෙන්ජ් එක කරන්න පුළුවන් වේද? බැරි වේද කියලා. බ්‍රේක් ටයිම් එකක් විදිහට 10ක් ගහලා පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. බලමු ඉතින් ගහන්න පුළුවන් වේද බැරි වේද කියලා. ගහනවද කොහමද? ඔව්. ගහනවා. අනිවාර්යෙන්ම ගහනවා. ඔව්. ඉතින් දැන් ගහන්න යන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හිතුවට ඩිලේසින් කරනවා 10යි
10ක් ඉවරයි. 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. ඉතින් ඒකත් කරා කොහොම හරි. ඉතින් තුන්වෙනි චැලෙන්ජ් එකත් ඉවරයි කොහොම හරි. හතරක් කරන්න බැරි වෙයි. මොකද 4යි 5යි කියන්නේ පට්ට අමාරු චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ යාගේ ඉවර චැලෙන්ජ් එකක් කියන්නේ යාට අමාරු චැලෙන්ජ් එකක් බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. ටිකට වැරෙන්න. යාළුවනේ චැලෙන්ජ් කීයක්ද දැන්ට කරේ? 3ක් නේ. 3ම හරියට කරගත්තා. දැන් ඉතින් 4වෙනි චැලෙන්ජ් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයා දන්නවද 4වෙනි චැලෙන්ජ් එක මොකක්ද කියලා? කීවේ නෑනේ තෝ. 4වෙනි චැලෙන්ජ් එක තමයි අහඹු පුද්ගලෙක්. හරිද? ඔයා දන්නේ නැති පුද්ගලෙක්. හරිද? දන්න පුද්ගලෙක් නම් මං දන්නවනේ. එයා ගන්න බෑ දන්න පුද්ගලයෙක්ගෙන් හරි නෑ වීඩියෝ කෝල් එක. වීඩියෝ මොකද්ද කරන්නේ කියලා අහනවා. ඔව් වීඩියෝ කෝල්. ඉතින් මේ අහඹු පුද්ගලයෙක්ගෙන් සෙල්ෆියක් ගහගන්න එක තමයි තියෙන්නේ. මම මේක කරන්නම්කෝ. කරන්න බැරි වුණා. කනවා මිරිස්. ඉතින් අන්තිම චැලෙන්ජ් දෙක ඉතින් කාට හරි පුද්ගලයෙක්ට මේවට ඕනි තැනකට ගිය හැකි. හැබැයි දන්න පුද්ගලෙක් නෙමෙයි. නොදන්න පුද්ගලයෙක් වෙන්න ඕනි. ෆොටෝ එකක් ගහගන්න ඕනි. මගේ ෆෝන් එක දෙන්න. එහෙනම් එකකනේ. දැන් ඉතින් ෆොටෝ එකක් ගහන්න දෙන්න මගේ ෆෝන් එක. දැන් ගහන්න යම් ෆොටෝ එකක්. ඉතින් දැන් 4වෙනි 5වෙනි චැලෙන්ජ් එක තමයි කරන්න යන්නේ. ඉස්සෙල්ලා අතන බෑ කිව්වා මෙතන තමයි කරන්න යන්නේ. මං හිතන ගාන හයියෙන්ම කියන්න ඕනේ. හරිද? නැත්නම් ඒක කැන්සල් වෙනවා. දැන් ඔයා කැමති වචනයක් කියන්න මම මං කියන්නේ I love to Sri Lanka. I love to Sri Lanka. එකම කියන්න බෑ. බෑ කරන්න දෙන්නේ. පුළුවන් උපරිම හයිය. හරිද? මං හිතන සද්දට වැඩි අඩුවෙන් ආවොත් චැලෙන්ජ් එක අවුට්. හරිද? නේද? කරන්න දෙයක් නෑ ඒක. චැලෙන්ජ් නේ. එකයි දෙකයි බලමු අපි කියන මේක. තුනයි ගියා. අයියේ I love to Sri Lanka. ඒක නමාතිකයි. බෑ ඊට වැඩි බෑ. දැන් තව එකක්වත් කියන්නේ බලමු පුළුවන් උපරිම හයියෙන් කියයිද කියලා. හැබැයි මං හිතන ගානට වැඩියෙන් එන්න බෑ. බලමු. කියනවා. හරි ඉතින් කියන්න පුළුවන් උපරිම හයියෙන්. මං හිතනවා ඔයාට කටහඬ මං දන්නා. I love to Sri Lanka. එකයි. හරි. ඊළඟ පාර මං කියන වෙලාවට කියන්න කට් කරා. පළවෙනි එකක් කිව්වා ඉතින් දැන් තියෙන්නේ තව තුනක් තියෙනවා. දෙක දෙවෙනි එක නේ දැන් කියන්නේ. ඔව් දැන් කියන්නේ දෙවෙනි එක. පළවෙනි එක කියද්දි මොකක්ද වෙන්නේ? ඉතින් මොකුත් නෑ. ඒ වගේ ඊට වැඩි හයියෙන් දැන් කියන්නේ. මගේ එච්චර කටසක් දෙන්න. අනේ යන ඉස්කෝලේදී මම දන්නේ. කිය. එකයි දෙකයි කියන වෙලාවටම කරන්න ඕනේ නැත්නම් ඒක අවුට් ඈ. තුනයි. I love to Sri Lanka. හරි. දෙවෙනි එක. දෙවෙනි නේ දැන් තුන්වෙනි කියන්නේ. මොන් දැන් තුන්වෙනි එක. එකයි දෙකයි තුනයි. I love to Sri Lanka. අන්තිම එක. අන්තිම එක දැන් කියන්නේ. බලන්න කට්ටිය බලන්න. කට්ටිය බලන්න ඉතන. අන්තිම කියන්නේ යන්නේ පොඩ්ඩක් ඉන්න. වාහනත් වෙලා. පොඩ්ඩක් ඉන්න. ආහන නාතම් බලන් ඉන්නවා එහාට එන්න.
තියෙන්නේ හිතන ඔයාලා වර කර්ත සාතිකේ සහ මරණ සහතිකේ. ඔන්න ඒකත් සවුත් වෙනවා තුකින්දා. ආයෙ එනවද මේ වගේ චැලෙන්ජ් වල? දැන් ඉතින් අවුල් වෙලා ඉවරයි. එන්න වෙනවා. හරි මේක. ඉතින් හැමෝටම thank you. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අද ඉතින් වීඩියෝ එක එන්න වෙන්නේ. ඉතින් අද චැලෙන්ජ් එකේ මෙයා වින් කරා. චරිස්සාදිකෙත් ඉවරයි. ඔයාලා ආයෙ විහංගම ඕනි නම් අනිවාර්යෙන් කමෙන්ට් පාරක් දාන්න යන්න. පහලින් කමෙන්ට් පාරක් යන්න. ඕනි කියලා නෙමෙයි කමෙන්ට් කරන්න යන්නේ. හරිද? විහංග මෝඩයා කියලා අනිවාර්යෙන් කමෙන්ට් පාරක් දාන්න යන්න ඕනේ. හරිද? බලමු කී දෙනෙක්ගේ අවශ්‍යතාවයක් තියෙයිද කියලා.